ජහුට කතාවේ ඉදිරි ගමන හෙළිදරව් වීම සහ නව ආරම්භයක් ගැන අපි අද කතා කරනවා. ජහුට කතාවේ හංසයා සමාධි කියන්නේ සහෝදර සහෝදරයන් බව දැනගත් දිනක හංසයාගේ අම්මා කියන කරුණුත් එක්ක විශ්ව මොන වගේ දෙයක් කරයිද? කතාවේ ප්‍රධානතම හැරවුම් ලක්ෂ්‍ය වන්නේ හංසයා සහ සමාධිගේ සත්‍ය අනන්‍යතාවය. ඉදිරියට කතාව මෙසේ දිගහැරුණු ඇතැයි මට සිතිය හැකියි. රහස එළිවීම සහ සමාජීය බලපෑම. සමාධි සහ හංසයා සහෝදර සහෝදරයන් බව දැනගන්නා මොහොත කතාවෙම වඩාත් සංවේදී දර්ශනයක් වනු ඇත. වසර ගණනාවක් වෙන් සිටි ඔවුන්ගේ මවට මෙය දරා ගැනීමට කෙබඳු හැකියාවක් ඇද්ද? ඒ වගේම එකම නිවසක හැදී වැඩෙන්න අවසර නැති වුණු ඔවුන් දෙන්නට මේ ගැන දැනගත්තාම මොන වගේ හැඟීමක් දැනෙනව ඇද්ද කියලත් ගොඩාක් විට අපි හැමෝටම මේ වෙලාවේ කල්පනා කරන්නට සෑහෙන අවස්ථාවක් ලැබෙන කාරණාවක් බවට තමයි මම අද ඔයත් එක්ක කතා කරන්නේ. විශ්ව තම වැරදි පිළිගැනීමෙන් පසු සමාධිගේ ජීවිතයට නැවත ඇතුල් වීමට දරන උත්සාහයක් අපිට ඉදිරියේදී මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන විතරයි මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මතක් කරන්නටත් සෑහෙන ඉඩකඩක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව තමයි අද මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට සූදානමක් ඇති කරගන්නේ. කොහොම වුණත් සමාධි විශ්වට දෙවන අවස්ථාවක් ලබා දෙයිද? අනිවාර්යෙන් ලබා දෙන්න ඉඩකඩක් තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න පුළුවන්.